Hello everyone, welcome back to our SN Asia YouTube channel. කලින් වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරා සිංගප්පූරුවල ස්ටඩි කරන්න යන ස්ටුඩන්ට් කෙනෙක්ට මොනවද disadvantages advantages කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න යන ස්ටුඩන්ට් කෙනෙක්ට වීසා ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක අවසානයේ වෙනකම් රැඳිලා ඉන්න ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩක් වැදගත් දේවල් මේ වීඩියෝ එකේ දැනගන්න ලැබේ. හරි, මගේ පළවෙනි පොයින්ට් එක තමයි ස්ටුඩන්ට් වීසා කියන්නේ මොකක්ද කියන එක ඔයාලට කියලා දෙන එක. ගොඩක් අය කියනවා ස්ටුඩන්ට් වීසා, ස්ටුඩන්ට් පාස් කියලා. අපි බලමු මොකක්ද මේ ස්ටුඩන්ට් වීසා කියන්නේ කියලා. ඇත්තටම අපේ සිංගප්පූරු ස්ටුඩන්ට් වීසා කියලා කියන්නේ සිංගප්පූරු ගවර්න්මන්ට් එකේ ස්ටුඩන්ට් ඉෂුව කරන ස්ටුඩන්ට් පාස් එක. ඒ කියන්නේ සිංගප්පූරු ගවර්න්මන්ට් එක ෆුල් ටයිම් කෝස් එකකට ස්ටඩි කරන්න යන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට ස්ටඩි පර්මිට් එකක් විදිහට මේ ස්ටුඩන්ට් පාස් එක දෙනවා. එතකොට ස්ටුඩන්ට් පාස් එක නැතිව සිංගප්පූරු වලට ෆුල් ටයිම් ස්ටඩි කරන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට යන්න බෑ. ඒක තමයි ස්ටුඩන්ට් පාස් කියලා අපි කියන්නේ. හරි, මගේ දෙවෙනි පොයින්ට් එක තමයි ඔෆර් ලෙටර් එක. ඇත්තටම ඔයා කොලේජ් එකට ඇප්ලයි කරනවා නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එක කොලේජ් එකෙන් රිවිව් කරාට පස්සේ ඔයා ඕකේ නම් ඔයා සිලෙක්ටඩ් නම් කොලේජ් එකෙන් ඔයාට letter of acceptance එකක් එවනවා. ඒ කියන්නේ offer letter එක. එතකොට මේ offer letter එකේ ඔයාගේ course details, intake එක, ඒ වගේම tuition fees සහ ඔයාගේ ඉන්ස්ටිටියුෂන් එකේ නම සඳහන්ලා තියෙනවා. එතකොට මේ offer letter එක නැතුව ඔයාට ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක ඉදිරියට ගෙනියන්න බෑ. ඔයා චෙක් කරන්න ඕන offer letter එකේ හරියට ඔයාගේ details include වෙලා තියෙනවද කියලා. මොකද ඔයාගේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට මේ letter එක ගොඩක් වැදගත් නිසා. හරි, මම offer letter එකේදී ඔයාට එක්ක කතා කරාව ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්න ඕන කියලා. මේ ඇප්ලිකේෂන් එකේදී ෆිල් වෙන්න ඕන පොයින්ට්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස්, ඔයාගේ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ වගේම ඔයාගේ කෝස් ඉන්ෆර්මේෂන් සහ ඔයාගේ ඇඩ්‍රස්, මේ දේවල් ඔයා හරියට ෆිල් කරන්න ඕන. මොකද ස්පෙලිං මිස්ටේක්ස් තිබුණොත්, එහෙම නැත්නම් ඔයාගේ පාස්පෝර්ට් එකේ ඔයා නම්බර් එක වැරදියට ටයිප් කරලා තිබුණොත් ඔයාට මෙතනදී ඔෆර් ලෙටර් එක ගන්නකොට ඒක එරර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට ඔයාට ඇප්ලිකේෂන් ෆී එකක් ගෙවන්න තියෙනවා. ඒකම නැත්නම් ප්‍රොසෙසින් ෆී එකක් ගෙවන්න තියෙනවා. මේ ප්‍රොසෙසින් ෆී එක කොලෙජ් එකෙන් කොලෙජ් එකට වෙනස් වෙනවා. ඔයා මේ ඇප්ලිකේෂන් ෆී එක ගෙවුවට පස්සේ ඔයාට ඔෆර් ලෙටර් එක ගන්න පුළුවන්. හරි, මගේ තුන්වෙනි පොයින්ට් එක තමයි IPA ලෙටර් එක. ඇත්තටම මේ IPA ලෙටර් එක කියලා කියන්නේ ඔෆර් ලෙටර් එකේදී පස්සේ ඔයාට ඇප්ලිකේෂන් ෆී එකක් පේමන්ට් කරන්න තියෙනවා. එතකොට තමයි ටික කාලයක් ගියාට පස්සේ තමයි මේ IPA ලෙටර් එක හම්බ වෙන්නේ. මේ IPA ලෙටර් එක ඇවිල්ලා ස්ටුඩන්ට් පාස් එකට අවශ්‍ය වෙන පළවෙනිම ඔෆිෂියල් අප්‍රූව් ඩොකියුමන්ට් එකක්. ICA එකෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් වුණාට පස්සේ මේ IPA ලෙටර් එක ඔයාට හම්බ වෙනවා. එතකොට මේ සිංගප්පූරු වලට යනකොට මේ IPA ලෙටර් එක ඔයා print out එකක් විදිහට අරගෙන යන්න ඕන. මොකද එයාපෝට් ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා ඔයාගේ මේ ඩොකියුමන්ට් එක චෙක් කරනකොට මේක ඔයාට වැදගත් වෙනවා. ඒ වගේම තමයි සිංගප්පූරු වලදී මේ යනකොට මේ IPA ලෙටර් එකේ ඔයාගේ මෙඩිකල් එක්සැමිනේෂන්ස් ගැන, අරයිවල් ප්‍රොසීඩර්ස් එක ගැන මේ දේවල් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ IPA ලෙටර් එක මට ගොඩක් වැදගත් වෙනවා. හරි, අපි දැන් බලමු මොනවද ඇප්ලයි කරනකොට ඔයාට ඕන වෙන ඩොකියුමන්ට්ස් කියලා. ඩොකියුමන්ට්ස් විදිහට ඕන වෙනවා ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එක කෝස් එකේ කාලය පුරාවටම වැලිඩ්ව තියෙන්න ඕන. ඊළඟට ඔයාට ඕන වෙනවා බර්ත් සර්ටිෆිකේට්ස්. ඒක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් එක්ක තියෙන එකක් ඕන වෙනවා. ඒ වගේම ඔයාගේ ඔරිජිනල් එක. ඊළඟට ඔයාගේ එඩියුකේෂනල් සර්ටිෆිකේට්ස් මොන හරි තියෙනවා නම්, ඒ කියන්නේ O level certificate, A level certificate, ඒ වගේම ඔයා කරපු ඩිප්ලෝමාස්, ඩිග්‍රී වල මොන හරි සර්ටිෆිකේට්ස් තියෙනවා නම් ඒ දේවල් ඕන වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ඕන වෙනවා. white background එකේ clear ඔයාගේ face එක හොඳට clearly පේන ෆොටෝ එකක් තමයි ඕන වෙන්නේ. ඒ වගේම තමයි කොලෙජ් එකෙන් රික්වෙස්ට් එකක් කරොත් ඔයාට financial documents ඕන වෙනවා. ඒ කියන්නේ bank confirmation letter එකක් වගේ
සාමාන්‍ය ඩොකියුමන්ට් එකක් ඔයාට ඕන වෙනවා කොලේජ් එකට පෙන්නන්න. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික හරි ක්ලියර්ලි ස්කෑන් PDF විදිහට තමයි අපි කොලේජ් එකට සෙන්ඩ් කරන්න ඕන. හරි. මගේ ඊළඟ පොයින්ට් එක තමයි show money IELTS කියන එක. ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස් අහන ප්‍රශ්නයක් තමයි මට IELTS නැතුව යන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් IELTS ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ට ඕන වෙන්නේ නැහැ. ඒක කන්ට්‍රි එකකින් කන්ට්‍රි එකට වෙනස් වෙනවා. සිංගප්පූර් වගේ කන්ට්‍රි එකක නම් IELTS ඕන වෙන්නේ නැහැ. ඇත්තටම IELTS වෙනුවට සිංගප්පූර් කොලේජස් වල ඉංග්‍රීසි ටෙස්ට් එකක් තියෙනවා. ප්ලේස්මන්ට් ටෙස්ට් එකක්. එතකොට ස්ටුඩන්ට් ඒකට ෆේස් කරන්න ඕන. ඒක IELTS වලට සාමාන්‍ය IELTS එක්සෑම් එකට සමානව ඒ හා සමාන වෙන තමයි මේ ඉංග්‍රීසි ටෙස්ට් එක තියන්නේ. ඒ වගේම තමයි show money. තවත් ප්‍රශ්නයක් තමයි මේ show money නැතුව යන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන දෙයක් තමයි show money කිව්වොත් බැංකු ගිණුමක higher studies වලට යනවා නම් ඒ ස්ටුඩන්ට් ගේ බැංක් account එකක ගොඩක් ලොකු මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ කියන එක. ඇත්තටම මේ වීසා ඔෆිසර්ස්ලා එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකෙන් බලන්නේ ඔයාට ඔයාගේ higher studies වලට අවශ්‍ය වෙන වියදම සහ ඔයාට ඒ රටේ ජීවත් වෙන living cost එක ඒ දේ සපුර ගන්න ඒ දේවල් වලට ඔයාට වියදම් කරන්න මුදල් ප්‍රමාණයක් තියෙනවද? ඒ financial evidence එක ඔයාට තියෙනවද කියලා. ඉතින් ඇත්තටම සිංගප්පූර් වගේ country එකක show money IELTS කියන දේවල් වැදගත් වෙන්නේ නැහැ ගොඩක් ලොකුවට. මොකද ඒක ඇවිල්ලා ගොඩක් ස්ටුඩන්ට්ස්ලට higher studies වලට ලේසියෙන් යන්න පුළුවන් country එකක් නිසා. හරි. මගේ ඊළඟ point එක තමයි visa approval time එක. සාමාන්‍යයෙන් වීසා එක ඇප්‍රූව් වෙන්න. ඒ කියන්නේ ඔෆර් ලෙටර් එකෙන් සාමාන්‍යයෙන් 2 weeks වගේ යනවා. ඔෆර් ලෙටර් එකෙන් පස්සේ සාමාන්‍ය වීසා වගේ ස්ටුඩන්ට් පාස් එක ලෙටර් එක හම්බ වෙන්න 4 weeks එහෙම නැත්නම් 3 or 4 weeks වගේ කාලයක් යනවා. එතකොට හැමෝම වගේ බලන් ඉන්නේ මේ වීසා එක එනකන්. ඉතින් ගොඩක් වෙලාවට වීසා එකේ මේ ලෙටර් එක පරක්කු වෙන්න කාලේ යන්නේ ගොඩක් වෙලාවට සීසන් එකකදී විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් IC එකට ලැබෙන්න පුළුවන්. එතනදී ඔයාගේ ටික කාලයක් යනවා. එතකොට ඒ සීසන් එකේ ගොඩක් ඇප්ලිකේෂන් චෙක් කරන්න ඕන. ඒ වගේම තමයි තවත් ලේට් වෙන්න හේතුවක් තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් වල මොකක් හරි එරර් එකක් තිබුණොත් ප්‍රොසෙසින් ටයිම් එකක් යනවා. මොකද ඔයාලගෙන් ආයෙත් ඩොකියුමන්ට් සෙන්ඩ් කරන්න තිබුණොත් ඒ ටයිම් පීරියඩ් එක ඔයාට යනවා වීසා එක ලැබෙන කාලය අනුව. හරි. මගේ අන්තිම පොයින්ට් එක තමයි ඔයා සිංගප්පූර් යන්න කලින් කොහොමද ඔයා රෙඩි වෙන්නේ කියන එක ගැන. ඇත්තටම ඒ ගැන කිව්වොත් එහෙම ඔයා සිංගප්පූර් වලට දැන් ඔයාගේ IPL ලෙටර් එක ඔයාගේ වීසා ඇප්‍රූවල් එක ලැබුණාට පස්සේ ඔයා සිංගප්පූර් වලට යනවා. ඊට කලින් ඔයා බලන්න ඕන ඔයාගේ ඇකොමඩේෂන් එක ගැන, ඒ වගේම කොලෙජ් එක ගැන. ඔයාට ඒ දේවල් ක්ලියර්ද, ඒ දේවල් රෙඩිද කියලා. මොකද එහෙම නැත්නම් ඔයා සිංගප්පූර් වලට ගියාට පස්සේ ඔයාට ඇකොමඩේෂන් එකක් හොයාගන්නදී ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ලංකාවෙන් යන්න කලින් ඔයාගේ ඇකොමඩේෂන් එක ගැන, SIM කාඩ් එක ගැන මේ දේවල් ගැන දැනුවත් වෙලා, ඒ වගේම කන්ට්‍රි එක ගැන සහ කන්ට්‍රි එකේ තියෙන රූල්ස් ගැන මොන වගේද, කන්ට්‍රි එකේ ක්ලයිමේට් එක ගැන ඒ දේවල් ගැන බලලා ඔයා ලංකාවෙන් යන්න කලින් ඒ දේවල් වලට සූදානම් වෙලා ඉන්න ඕන. හරි. ඒ වගේම තමයි ඔයා සිංගප්පූර් වලට ගියාට පස්සේ ඔයාට එහෙදි මොනවද කරගන්න තියෙන දේවල් ගැන බැලුවොත් එහෙම ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ඉන්ටේක් ඩේ එකකට සති දෙකකට එහෙම නැත්නම් සතියකට කලින් වගේ යන්න ඕන කොලෙජ් එකට. මොකද ඔයා කොලෙජ් එකට ගිහිල්ලා ඔයාගේ ස්ටුඩන්ට් පාස් එක, ඒ දේවල්, ඒ වගේම මෙඩිකල් ටෙස්ට් එක, ඒ දේවල් කරගන්න ඕන. සහ ඔයා මේ ස්ටුඩන්ට් සිංගප්පූර් වලට ගියාට පස්සේ ඩොකියුමන්ට්ස් ගෙනියන්න ඕන. ඔයාගේ එඩියුකේෂන් ඩොකියුමන්ට්ස්, ඒ වගේම ඔයාගේ සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් ගොඩක් වෙලාවට ගෙනියන්න ඕන. මොකද කොලෙජ් එකෙන් චෙක් කරනකොට ඒ දේවල් ඔයාලගේ තියෙන්න ඕන. ඉතින් මෙහෙම තමයි සිංගප්පූර් වලට සිංගප්පූර් ප්‍රොසෙස් එක, ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් මම මේ කියපු විදිහට තමයි ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා අපිත් එක්කම රැඳිලා ඉන්න. අපි SN Asia. ඉතින් හැමෝටම සුබ දවසක්.